ඇයි මේ බ්ලැක්වුඩ් පාවාදීමේ දෝංකාරය කියන කතාව අපිව මෙච්චර අල්ලගන්නේ? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? හොඳයි. අපි මේ කතාවේ සාර්ථකත්වයේ පිටිපස්සේ තියෙන ආඛ්‍යාන ශිල්පීය ක්‍රම එකින් එක ගලවලා බලමු. හිතන්නකෝ එක මේක වාක්‍යයකින් මුළු කතාවේම හරේ කොච්චර ලස්සනට කියලා දෙනවද කියලා. මේක අහපු ගමන් හිතේ කුතුහලයක් වගේම හරියට ෆිල්ම් එකක් බලන්න යනවා වගේ හැඟීමක් ඇති වෙනව නේද? හරි. ඉතින් අපි මේ කතාවේ ව්‍යුහය ගැන කතා කරන්න යන්නේ මෙන්න මේ පිළිවෙලට. මේ කොටස් එකින් එක එකතු වෙලා කොහොමද මේ සම්පූර්ණ අත්දැකීම ගොඩනගන්නේ කියමු අපි බලමු. මේ සංකල්පය මෙච්චර සාර්ථක වෙන්න තියෙන ලොකුම හේතුවක් තමයි කවදා ජනප්‍රිය හොල්මන් මන්දිර කියන තීමාවට අද කාලේ ගොඩක් අය කරන නාගරික ගවේෂණවල ෆවුන්ඩ් ෆුටේජ් ස්ටයිල් එක හරිම දක්ෂ විදිහට එකතු කරලා තියෙන එක. හරි. දැන් අපි බලමු කොහොමද මේ කතාවේ පසුබිම හදන්නේ. ඒ කියන්නේ කොහොමද මේ මන්දිරය එකපාරටම හුරු පුරුදු හැංගීමකුයි ඒ වගේම ලොකු බයකුයි අපේ හිතවල ඇති කරන්නේ කියලා. මේ දේවල් හරිම හුරු පුරුදුයි නේද? කැලෑවට ගියපු පරණ වලව්වක්, කැමරා අරගෙන යන කොල්ල කෙල්ල සෙට් එකක්. මේ වගේ සම්භාව්‍ය භීෂණ අංග පාවිච්චි කරනකොට අපිව ක්ෂණිකවම කතාවේ මූඩ් එකට අරගෙන යනවා. මුල ඉඳලම ඒ කුතුහලයයි බයයි ගොඩ නැගෙනවා. මෙන්න මේ වගේ චින්න විස්තර වලින් තමයි නියම ගතියේ එන්නේ. ඒ කියන්නේ ඒ පරිසරය එකපාරටම පණ නැති වගේත් ඒත් එක්කම අමුතු විදියකට පණ තිනා වගේ දැනෙනවා. මේකෙන් වලුගෝලය තවත් තීව්‍ර වෙනවා. හොඳයි. මෙන්න කතාවේ නියම හැරවුම් ලක්ෂය. ඒ තමයි එලිනෝර්ගේ දිනපොත හම්බ වෙන එක. මේ සිද්ධියත් එක්කම කතාව නිකම් හොල්මොන් කතාවක් වෙන එකෙන් මිදිලා ඛේදජනක අභිරහසක් බවට පත් වෙනවා. බලන්න දිනපොත පටන් ගන්නෙම හරිම සාමාන්‍ය බලාපොරොත්තු පිරුණු තැනකින්. මේකෙන් තමයි ඉස්සරහට එන්න තියෙන ඛේද වාචකයට අවශ්‍ය පසුබිම හැදෙන්නේ. හැබැයි ටිකක් කියවගෙන යද්දි තේරෙනවා අර බලාපොරොත්තුව වෙනුවට ආතතියක් බයක් ඒ සම්බන්ධය ඇතුලේ තිබිලා තියෙනවා කියලා. මෙතනින් තමයි කතාවේ මූලික ගැටුම අපිට හඳුන්වා දෙන්නේ. ඉතින් මේ දිනපොතේ කාර්යභාරය හරිම වැදගත්. අපි මේකට සංවේදනා යන්ත්‍රයක් කියමු. ඒ කියන්නේ පණ නැති දෙයකට මනුස්ස කටහලක් දෙනවා. එතකොට වෙන්නේ අපිට ඒ හොල්මන ගැන අනුකම්පාවක් දුකක් ඇති වෙන එක. ඒ නිසා කතාවේ බරපතලකම තවත් වැඩි වෙනවා. හරි. එහෙනම් කොහොමද මේ කතාව අපිව ටිකෙන් ටික ක්‍රමානුකූලව බය කරන්නේ? ඒ කියන්නේ යන්තම් ඉඟිදෙන තැන ඉඳලා කෙලින්ම මොන ගහන තැනට වෙනකම් භීතිය ගොඩනගන මනෝවිද්‍යාත්මක ක්‍රමය මොකක්ද කියලා අපි දැන් බලමු. මේක හරියට ඉනිමඟක් නගිනවා වාගේ. මුලින්ම යන්තම් දැනෙන දේවල්, ඊට පස්සේ පැහැදිලිව පේන ඇහෙන දේවල්, ඊටත් පස්සේ කෙලින්ම කතා කරනවා. අන්තිමටම තමයි රූපයක් පේන්නේ. මේ විදිහට වේගය පාලනය කරන එක අපිව කතාවට ඇදබැඳ තියාගන්න හරිම වැදගත්. මෙන්න මේ වචන ටික ඇහෙනවත් එක්කව හොල්මනේ අරමුණ අපිට පැහැදිලි වෙනවා. ඇය තවදුරටත් නිකන් තර්ජනයක් නෙවෙයි උදව් ඉල්ලන මංමුලා වෙච්ච ආත්මයක් කියන එක අපිට තේරෙනවා. මෙතන තමයි කතාවේ තියෙන වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යය. අපි මෙච්චර වෙලා බය වෙවි අත්විඳපු හොල්මන් කතාව එකපාරටම ක්‍රියාකාරී මිනිමැරුම් පරීක්ෂණයක් බවට පත් වෙනවා. වෙනස තේරෙනව නේද? එක පැත්තකින් ප්‍රධාන චරිත ගොදුරු වෙලා පැනලා යන්න හදනවා, අනිත් පැත්තේ ඒගොල්ලොම රහස් පරීක්ෂකයෝ වෙලා අභිරහසක් විසඳනවා. මේ ශානර මාරුව නිසා අපිත් නිකම්ම බලන්නේ නැයිගේ තැනින් මේ අභිරහස විසඳන ක්‍රියාකාරී සහභාගී වන්නෙක් බවට පත් වෙනවා. ඔන්න ගවේෂකයෝ සත්‍ය හොයාගෙන යද්දී කතාවේ වේගයත් වැඩි වෙනවා. මුලින්ම වුන්ට හම්බ වෙනවා කාටවත් නොපෙනුන හංගපු කුටියක්. ඊළඟට එලිනෝර්ගේ අවතාරයම තමයි ඊළඟ සාක්ෂියට පාර පෙන්වන්නේ. ඒ තමයි අවපැහැගැන්වුණු ඡායාරූපයක්. අවසානයේට මේ පරණ පත්තර කෑල්ලකින් දිනපොතේ තිබ්බ ඛේදජනක කතාව සම්පූර්ණයෙන්ම තවුරු කරනවා වගේම ඝාතකයා කවුද කියන එකත් හෙළිදරව් කරනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කතාවේ උච්චතම අවස්ථාවට. මෙතනදී අර ප්‍රධාන ශානර දෙක, ඒ කියන්නේ භීෂණයයි අභිරහසයි එකට එකතු වෙලා හරිම තෘප්තිමත් මතකයේ හිටින අවසානයක් නිර්මාණය කරනවා. මේ කාලරාමුවේ මුළු කතාවම එකපාර බලුවම පේනවා වර්තමානයේ සිද්ධ වෙන දේවල් කොහොමද අතීතයට යුක්තිය ඉෂ්ට කරන්න කෙලින්ම බලපාන්නේ කියලා. කතාවේ අවසානයේ මෙච්චර හැඟීම්බර වෙන්න ප්‍රධාන හේතුව මෙන්න මේකයි. ඒ ආත්මයට අවශ්‍ය වෙලා තියෙන්නේ පරිගන්නවත් ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්නවත් නෙවෙයි. එයාට ඕන යුක්තිය ඉටු කරගන්න විතරයි. ඒ කියන්නේ විසඳුමක්. අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. හොල්මනකට ඕන අපිව බය කරන්න නෙවෙයි තමන්ගේ කතාව කාට හරි කියන්න නම්. එතකොට මොකක් වෙයිද? ඒක නිකම් හොල්මන් කතාවක්ද? එහෙම නැත්නම් ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්ද?